කොරියානු ජනරජයේ E8 වීසා කාණ්ඩය කියන්නේ ඍතුමය සේවකින් බඳවා ගැනීම යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියම ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට 2025 පෙබරවාරි 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම සඳහා කොරියානු ජනරජයේ මේ සඳහා උනන්දුවක් දක්වන පළාත් පාලන ආයතන සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අපි සාකච්ඡා පැවැත්තුවා. කොරියානු ජනරජයේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමග පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න එකඟ වුණා. ඒ යෝජිත අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයන්ට ඍතුමය ශ්‍රමික වැඩසටහන යටතේ මාස 5 සිට 8 දක්වා කෙටි කාලයකට යොන්ග්වෝල් පළාතේ කෘෂිකාර්මික සහ දීවර ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනවා. යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා මේ වන විට නීතිපතිගේ නිෂ්කාශනය ලැබිලා තියෙන්නේ. ඒ අනුව දකුණු කොරියාවේ යොන්ග්වෝල් පළාත් පාලන ආයතනය සමග අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු විදේශ රැකියාව සහ සංචාරක ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.